Hei යාළුවනේ අද අපි යමු බෝතල් දාලා සල්ලි ගන්න. අද අපි යනවා අපේ ළඟම සුපර් මාකට් එකට. අපේ ළඟම සුපර් මාකට් එක තමයි රිඩල් එක. ඉතින් අපි බලමු අද බෝතල් ටික දාලා කොහොමද අපිට සල්ලි හම්බෙන්නේ. බලමු අද. අද නම් ඉර පායලා අපිට තාම වෙලාව ලස්සනයි සීතලයි ඩක්කලා යන්න පුළුවන් ඩක්කලා යන්න පුළුවන්. මේ තමයි අපිට ළඟම සුපර් මාකට් එක. අපි ගොඩක් බඩු ගන්න ගොඩක් වෙලාවට මේකෙන් රිඩල් එකෙන්. අපේ ළඟම සුපර් මාකට් එක. යා මං ට්‍රොලියක් ගන්නවා. පොත්පනයි කාසියක් දාලා. මෙහි ඉතින් ට්‍රොලිය ගන්න 750 කාසියක් දාන්න. මේ දාන්න ඕන මේ තියෙනවා. මේ නිකන් නිකන් බෝතල් ටික දාගන්න. ඔන්න යාළුවනේ අපි දැන් ලිඩල් එකට ආවා. අද නම් ටිකක් පොලිම මෙතන පොඩ්ඩක් ටික වෙලාවක් ඉන්න වෙනවද? මේ තමයි අපි බෝතල් දාන මැෂින් එක. බෝතලයකට 750ක් ගානේ එක බෝතලයකට හම්බ වෙනවා. ලෙව් 750. මෙහි තියෙන්නේ ලෙව්. මෙහෙම ගිහිල්ලා ඩස්බින් වලට වැටෙනවද? මෙහෙමයි සල්ලි. එක බෝතලයකට 750ක් ගානේ වැටෙනවා. මැෂින් එක තමයි. 750 ගාන එකතු වෙනවා. දාන්න. එන්නේ ලාංඡනයේ තියෙන විතරයි මැෂින් එක ඇතුළට යන්නේ. ඉතින් ලෙව් 31ක් හම්බුණා. බෝතල් දාලා. ওই 31 රුපියල් වලින් බලන්න රුපියල් 60 ලෙව් එකක් 60 ලෙව් එකක් මේ 69යි. 68ක් 69 68 එහෙනම් යාළුවනේ ඔන්න අපි දැන් shopping කරන්න ආවේ. සල්ලි ලෙව් 31යි දාලා ඒක නම් මදි. ඒත් ඉතින් අපි පොඩි ගාණක් දාලා ඒකෙක ඉතින් ගන්න ආවා. මේ ඉතින් අපි ගන්න හාල් එක. ඒකෙන් ගන්න හාල් 5ක්ද? මේක න අපි ගන්නේ ලිඩල් එකෙන්මයි. මෙහි හාල් එකක් අපි ගන්න හාල් එක වෙනවා ලෙව් 7.7යි. අපි ගන්න හාල් කිලෝ එකේ පැකට් එකක්. ඊට පස්සේ අපි වෙන සුපුරුදු පරිදි ලූණු ගන්න. අපි නෝන ලූණු තෝරනවා. ලූණු කිලෝ එකක් මෙහු වෙනවා ලෙව් 1.79යි. ලූණු කිලෝ එකක්. සුදු පාට ලූණු. සුදු ලූණු ඒ වගේ මේ වගේ ලොකු වලගෙඩියක් තියෙනවා දන්නේ නැහැ මොකද්ද නම න මේවා නම් මං දන්නේ ප්‍රාබුද්ධ දන්නේ මෙතන රතු වල තියෙනවා රතු ගෝවා තියෙනවා ලොකු වට්ටක්ක තියෙනවා එතකොට ගෝවා මෙතන තව වට්ටක්ක එකක් තියෙනවා කැරට් තියෙනවා ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා පෙයාස් තමන්ද පෙයාස් වගේ තියෙනවා එතකොට මේ පළතුරු තියෙනවා ඇපල් නම් තියෙන ඕන තරම් ඇපල් මෙන්න මේ මිදි එක අපි ගන්නවා මේ මිදියට රසයි ගන්න එක ලෙව් 8.799යි ඊට පස්සේ පාන් ගෙඩියකුත් ගන්නවා පාන් ගෙඩියකුත් ගමු පාන් ගෙඩිය වෙනවා ලෙව් 2යි
ලෙව් දෙකයි ඊට පස්සේ මෙහි තියෙනවා දෙහි හලිගැට පෙර ජම්බෝල දමන්ද තියෙනවා දෙලුම් තියෙනවා දෙලුම් ගෙඩියක් දෙලුම් එක ගෙඩියක් ලෙව් 5යි අඹ ගෙඩියක් ලෙව් 9යි අන්නාසි ගෙඩියක් ලෙව් 10යි අපිට මෙන්න තෙල් එකක් හම්බුණා කොකෝ තෙල් වෙන්දර ගන්න අපි ඔන්න සන්ෆ්ලවර් ඔයිල් අද හම්බුණා මේ ලිඩල් එකේ එකක් මේ ගොඩක් මේක බයෝ තෙල් කියලා තමයි ගහලා තියෙන්නේ බලමු ලෙව් 11යි 7 9යි අරගෙන බලමු ඉතින් මේ දින අන්නාසි ලෙව් 10යි ලෙව් 9යි 7 9 ලෙව් 10යි අන්නාසි ගෙඩියක් ඔන්න අපි ගත්ත දෙලුම් යාළුවනේ දෙලුම් ගෙඩිය ලෙව් 5යි 4යි 99යි ඕනේ දැන් ආවා මස් ගන්න මස් මෙතන මේකනේ මේකද එකයි නෙමෙයි යටත් තියෙනවා මේ තියෙන යට ලෙව් 20යි කිලෝ එකමාර ගමු ඒකනේ යන්නේ අපි කොහොමද මාස් එක පුඩ්ඩක්තා ලිඩල් එකේ ඉතින් හැමදේම තියෙනවා මෙතන තියෙනවා එක එක පිංගන් බඩු මේක නම් දන්න ලයිට් එකක් දුවපුවද ලයිට් එතකොට කෝට්ට සපත්තු ඇඳුම් ඒ ඔක්කොම දින මාස් මාළු වර්ග එතකොට අපි ඉතින් මේකට තමයි යන්නේ බඩු ගන්න ලේසි ඔක්කොම ටික එකම දිනින් ගන්න පුළුවන් ඒ වගේ ගණනුත් අඩුයි ලොකු ගානකුත් නෑ මේ ගන්න පුළුවන් බලමු මේ මෙන්න අපේ කියන යෝගට් තෝරනවා යෝගට් කීයද එකක් නෑ මේ උඩ තියෙන ගාන 2.749 යෝගට් එතකොට අපි ගන්න කිරි එක්කෝ අපි කිරි ගන්න ඕනේ මෙන්න මේ මිල්ක් එක තමයි අපි ගන්නේ ලෙව් කිරි එකක් ලෙව් 4.739යි මේ දින යාළුවනේ අපි ඉතින් මෙහෙල මාළු ගන්න මෙන්න මේක තමයි ලිඩල් එකේ තියෙන මෙන්න මේ මාළු එක ග්‍රෑම් 800 ලෙව් 11.749 මේ පොඩි මාළු සාලයෝ වගේ දන්නේ නැහැ සාලයෝද කියලා දන්නේ නැහැ සාලයෝ වෙන්නත් ඇති ලෙව් 5යි ඇලෝවේරා ඒක තියෙනවානේ 500 ලෙව් 6යි එතකොට ඇලෝවේරා ලොකු එක තියෙනවා ලීටර් එකමාර ලෙව් 10යි ලීටර් එකමාර ගන්න එක ලාභයි ඔව් පොඩි එකට වැඩිය ලොකු එක ගන්න එක ලාභයි ඇලෝවේරා ගුඩ් ගත්තා जिंजर बायो जिंजर शॉप එකක් තියෙනවා जिंजर बियर වගේ කියන බිස්කට් කුකීස් වර්ග මේ බිස්කට් එක අනේ ඒක කන්න බෑ ක්‍රීම් කැකර් තියෙනවා ක්‍රීම් කැකර් ඕනේ මේක නම් හොඳ ඇති ලෙව් 6.50 මේකෙම ඉතින් බේකරි අයිටම් පැත්තකුත් තියෙනවා බේකරි සයිට් කනේ හවස්සෙද්දි ගොඩක් මේකේ බඩු ඉවර වෙනවනේ මේ තියෙන මේක ෆ්‍රෙෂ්ම තියාගන්න
ෆ්‍රෙෂ්. යහකුඩ මල් එකක් ලෙව් 52ක්. ඔව්. මේ 52. ඒපල් 3 ලැස් ගන්න. ෆ්‍රෙෂ් මල්. මේ රෝස් එක නා ලාභයි. අනේ දැන් වැඩන්නේ කවුරුවත් තාත්. ඔක මෑරෙනවනේ අනික. එක දවසක්. මොනවද? මොන අලුත් එකක් අලුත් චිප්ස් එක. හරි හැලෝවින් චිප්ස් එක. හැලෝවින් චිප්ස්. හැලෝවින් චිප්ස්. මේ ඒ වගේ අයිටම් තමයි. දැන් යන් ගෙදර. ගෙදර යන්න. අපි එළියට එන ටිකට කළුවරත් ඇටිලා.